සෙට් එකෙන්ම ඉස්සෙල්ලා වෙඩින් එක ගත්තේ මං. ත්‍රාදිසියක් තිබිලා තියෙනවා. ඉස්සෙල්ලා වෙඩින් එක ගත්තේ මං. ඒ හින්දා මගේ සෙට් එකේ සියලුම දෙනා වෙඩින් එකේ ඉන්නවා. අනිත් අයගේ වෙඩින්ස් වලට යන්න බැරි වුණා. සමහර රට සමහරට එන්න විදියක් නැහැ. එහෙම වුණා. සර්ප්‍රයිස් ඩාන්ස් එකත් උන් තමයි ඔගේ හොඳ මේව තියෙන්නේ. පව්වෙදින් උන් සර්ප්‍රයිස් කරන්න ඕන කියලා උන් මටත් නොකියා. ඒක නෑ ඇත්තම ඉවයි. දැන් ඉතින් කියලානේ කරන්නේ. නොකියා උන් ඩාන්ස් කරනවා. දැන් චාර්ටර් කවුන්ටර්ලා මුන් ඔෆිස් ගිහිල්ලා ඔෆිස් කිට් එක පිටින් ඇවිල්ලා සමහරු වොෂ්රූම් එකේ ඉන්න ගවා. ඇත්තටම යට කලිසම් විතරයි. ඒක පෙන්නන්න බෑ. මෙවිලා හරි අර කියන වරෙන් බම් මේක දැන් උගේ වෙඩින් එක දැන් තියෙනවනේ මේ දාර. ඒක ප්‍රැක්ටිස් කරන්න. ඒ ඔක්කොම එක තැනකට ගන්න බෑනේ. රෑ 12යි. ඒ ටයිම් වලට තමයි මුන් නටන්නේ. හරිද? ඒකේ පෙන්නු වරෙන් උඹට පෙන්නන්න අපි නටපු විදි මේවල මං චාන කිය මේ ජොකා පිටින්. මාව මරාගෙන කාපියව. බෝඩින්නේ ළමයි. අනිත් එක ටවල් එක පිටින්. ඉතින් මාර දෙයක් ඉතින් කොහොමාරි උන් ඉතින් ඇවිල්ලා සමහරවිට බෑ උන් ළමයි ජීවිතේට නටපු අය නෙමෙයි. හිතාල්ලකෝ මේ උන් ඇවිල්ලා ඉගෙන ගත්තු ඩයල් නේ මොකද ඩාන්සින් කරන අය නෙමෙයිනේ. දැන් ගොඩක් අය PPMG ගේ ලොකු පුටුවල ඉන්න අය. කාලේ ඉතින් යාළුවෝනේ අපි දෙම්බලගේ ඔය යාළුවෝ ටික ඕන දෙයකට ඉන්නා වගේ තමයි.